සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හැම කෙනෙක්ගේම හිතේ තියෙන යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්දේ කරන පළවෙනි වීඩියෝ එකෙන්ම මට හිතුණා good news එකක් ඔයාලට අරන් එන්න ඕනි කියලා. අලුතින් ලීසින් එකක් දාලා වාහනයක් ගන්න ඉන්න අයට වගේම තියෙන වාහනයට ලීසින් එකක් දාන්න හිතන් ඉන්න කට්ටියට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි බයික් එකක් හරි ත්‍රී වීල් එකක් හරි ගන්නවා නම් ගන්නේ සාමාන්‍යයෙන් පොඩි මිනිස්සෙක්. හැබැයි ත්‍රී වීල් බයික් වලට බෑන්ක් එකකින් ලීසින් එකක් ගන්න පොඩ්ඩක් අමාරුයි. මම දන්න තරමින් ලීසින් කරන්නේ නැහැ බෑන්ක් ත්‍රී වීල් බයික් වලට. එතකොට ඔයාලා මේ ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිත් දේ තමයි ත්‍රී වීල් එකකට හෝ බයික් එකකට ලීසින් එකක් දාන්න හොඳ තැනක් ඔයාලා දන්නවා නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් කරන්න. ඔයා ත්‍රී වීල් එකක් බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් අඩුම රේට්ස් දෙන්නේ කොහෙන්ද කියලා දැනගන්න උවමනාවකුත් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ yes කියලා ටයිප් කරලා කමෙන්ට් එකක් දාන්න. ඔයා කමෙන්ට් දාන්න කම්මැලි නම් අපේ WhatsApp group එකක් තියෙනවා. WhatsApp group එකට join වෙලා WhatsApp එකක් දාන්න. ඔයාගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ group එකේ share කරගන්න පුළුවන්. අපි ඉක්මනින්ම උත්තර දෙනවා ඒ group එකේ ඉන්න කට්ටියට. ත්‍රී වීල් එකකට බයික් එකකට ලීසින් එකක් දාගන්න හොඳම තැනක් ගැන අඩුම රේට්ස් තියෙන තැනක් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඒ නිසා channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. right අපි යමු වීඩියෝ එකට. දැන් ඔයාලා බලාගෙන ඇති අඩුම රේට් එක දෙන බැංක් එක මොකක්ද කියලා. බැංක් එකේ නමයි contact number එකයි share කරගන්න කලින් අපි විස්තර ටික චුට්ටක් බලමු. ලක්ෂයක් ලීසින් එකක් දැම්මොත් ඔයා මාසෙකට ගෙවන්න ඕනේ 2174. ඒක අවුරුදු 5කට තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ වගේම රේට් එක වෙන්නේ 111යි. මං හිතන්නේ ඒක දැනට ලංකාවේ අඩුම රේට් එක ලීසින් වලට දෙන. ඔයාලා ඊට වඩා අඩු තැනක් දන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා තව බලන්න ඕන දෙයක් තමයි රේට් එක 111 වුණාට රේට් එක ෆික්ස්ද රේට් එක වේරියබල්ද කියන එක. මොකද රේට් එක වේරියබල් වුණොත් එහෙම ඔයාගේ වාරිකේ රේට් එක වෙනස් වෙන විදිහට වෙනස් වෙනවා. රේට් එක වැඩි වුණොත් වාරිකේ වැඩි වෙනවා. එහෙම නැත්නම් රේට් එක අඩු වුණොත් ඔයාගේ වාරිකේ ෆික්ස් රේට් එකට ගියොත් එහෙම ලීසින් එක ඉවරනකම් කවදාවත් ඔයාගේ වාරිකේ වෙනස් වෙන්නේ නැහැ. ලීසින් එක ගන්නකොට දීපු වාරිකේම තමයි ඉවර වෙනකම්ම තියෙන්නේ. ගොඩක් අය මේ දේවල් ගැන දන්නේ නැතුව තමයි ලෝන් එකක් හරි ලීසින් එකක් හරි ගොඩක් වෙලාවට ගන්න යන්නේ. අනිත් දේ තමයි මෙයාලගේ ඩවුන් පේමන්ට් එකක් දාන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. ගැරන්ටර්ස්ලා ගන්නවද නැද්ද කියන එක ඔයාගේ ප්‍රොෆයිල් එකත් එක්ක තමයි තීරණය කරන්නේ. ඔයාගේ ආදායම් වගේම ඔයාගේ ක්‍රිබ් රිපෝට් එකත් චෙක් කරලා බලලා තමයි ඒගොල්ලෝ ඒක තීරණය කරන්නේ. රයිට් දැන් ඔයාලා බලාගෙන ඇති මොකද්ද මේ බැංක් එක කියලා දැනගන්න. මේ බැංක් එකේ නම කිව්වොත් එහෙම සෙලාන් බැංක් එක. ලංකාවේ ගොඩක් පරණ බැංක් එකක්. ඒක නිසා ඔයාලට බය නැතුව ගිහිල්ලා ඔයාලගේ ලීසින් එක හරි එහෙම නැත්නම් වෙනත් අවශ්‍යතාවයක් හරි එකකින් ඉටු කරගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ මේක ඇවිල්ලා ස්පොන්සර්ෂිප් එකක් එහෙම නෙමෙයි. ඔයාලට හරි විස්තරයක් දෙන්න ඕන නිසා මම ප්‍රධාන පෙළේ බැංක්ස් ටිකට කතා කරලා එයාලා දෙන විස්තර ටික බේස් කරගෙන තමයි ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. ඔයා ලීසින් එකක් ගන්න ඉන්නව නම් ඔය එතකොට ඔයාලට මේ වීඩියෝ එක බැලුවට පස්සේ රේට්ස් ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු.